ඔබත් ඉවත්ව යන්නට සිතන්නා හොදයි ජේසුස් වහන්සේ 12 දෙනාගෙන් ඇසූසේක. සමහර වෙලාවට අපි මේ ධර්මය තුළ ජේසුව අනුගමනය කරන කාරණාව ඇතුලේ යනකොට විටක අපිටත් හිතෙනවා මෙහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? මෙහෙම කළයි කියලා අපිට ලැබෙන වරප්‍රසාදයේ ලාභයේ ප්‍රතිලාභය මොනවද කියන එක විටක අපි අපෙන්ම ප්‍රශ්න කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ජේසුස් වහන ප්‍රශ්නේ හරි ලස්සනයි. ඔබත් මාව ඉවත් කරනවාද? ලෝකේ ලෞකික දේට ඇලුම් වෙලා ඒ දේවල් වලට වඩා වැඩි නැඹුරුතාවයක් දක්වන්න ගිහිල්ලා අපි ජේසුගෙන් ඈත් වෙනවා වගේ ජේසුට හැඟුණොත් ජේසුස් ඔය ප්‍රශ්නේ ඔබිනුත් මගිනුත් අහයි. මං හිතන්නේ අද දවසේදී මෙනෙහි කරලා බලන්න මේ කාරණාව ඔබ තව පැත්තකින් මෙනෙහි කරන්න. ඔබේ ගෙදර ඉන්න දරුවන්ට ඔබ ඔවුන්ගෙන් ඈත් වෙලා කියලා දැනෙන්න දෙන්න එපා. ඔබේ අම්මා තාත්තට දැනෙන්න දෙන්න එපා ඔවුන්ගේ දරුවෝ ඔවුන්ව ඈත් කරලයි කියලා. ඒ දැනීම හරිම වේදනාත්මකයි. සමහර වෙලාවට වචන වලට ගත කරගන්න බෑ. කෑ ගහලා අඬන්න හිතෙනවා. මතක තියාගන්න කෙනෙක්ව අතහරිනවයි කියන එක බොහොම සිත් වේදනාත්මක දෙයක්. නිසා ඒ කෙනාව ලං කරගෙන ඔබ ඒ අයව ලං කරන්න ජේසුස් ගාවට ආදරේ. ඔබට ජේසුස් කියයි.